වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ආදරෙයි ඈ. මේ බං අහපල්ලකෝ. අපි සමාජ සේවය කරනවා කියලා ඊයේ දවසේම කරේ ගොන් වැඩනේ. මෙන්න මුන් දෙන්න තමා කෑවේ. ඔව් සාතික ඇත්ත. මුන් දෙන්න තමා කෑවේ. මුන් දෙන්න කිව්වේ උබටයි කවදියටයි. මම මොනා කරන්නද? මේක බ්‍රේක් අල්ලන තැන කවුරු හරි ඇක්සලරේටරේ හයි කරලානේ. ඕක තමයි උනේ. හරි අද එහෙම වෙන්නේ නැහැ. අද 4 දෙනාම එකද යන්නේ. ඔව් ඒක හොඳයි. දැන් එකටම අපි කොහෙද බං යන්නේ? යෝ අයියලා කොහෙද යන්න හදන්නේ? කවුද බං කතා කරන්නේ? කතාද නම් ඇහෙනවා මොකෙක්වත් නැහනේ. දොන්ටි මල්ලි තමුසේ මොකද මෙහෙ කරන්නේ? යනවා ගෙදර. යෝ උක්කුන් අයියා මාත් ඔයත් එක්ක ආවා. කවුද බං මේ? බං අපේ නැන්දගේ පුතා බං. ඌත් මගේ පස්සෙන් ඇවිල්ලා. යෝ අයියලා අපි දැන් කොහෙද යන්නේ? මූත් එක්ක ඉන්නත් බයයිනේ බං. මූ වැහැකට පේන්නේ නෑනේ. මූ කොයි වෙලේ අපි අතින් පොඩි වෙලා යයිද මන්දා. යෝ උක්කුන් අයියා ඔයාගේ නැත්ත පෑගිලා. කෝ ජෝගියක් ඔන්න ඕකයි මුගේ තියෙන ප්‍රශ්නේ. ඒක නෙමේ බං. අද කරුණේ මාමෙන්ද කිව්ව පොඩි වැඩකට අපි එකටම ඒක කරන්න යන්. යෝ අයියලා අපි එහෙනම් කරුණ බව හම්බෙන්ද යන්. කරුණේ මාමේ ඔයාගේ අද වැඩේ කරන්න ආවේ. ඔයා එනවද අපි යන්නද? හිටපන් ඉන්නකෝ. කරුණේ මාමා යකෝ පන්සලේ ආධාරයක් එහෙම එකතු කරන් දෙනවා කිව්වොත් බල්ලෙක්වත් නැහැ. උඹලා ගමේ කාපාලුවෝ ටික වුණාට ඉදලා හිටලා මේ වගේ වැඩත් කරනවනේ. කවුද මේ පොඩි මෑන්? මේ කරුණේ බ්‍රෝ පොන්චි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇතේ. ඒක මතක තියාගන්න. හරි මම මතක තියාගන්නම්කෝ. දැන් වරෙල්ලකෝ අද වැඩේ කරන්න. මේ කොහෙද කරුණේ මාමේ? මේ අපේ කිරි අප්පොච්චගේ ගෙදර. මගේ කිරි අප්පොච්ච නම් මැරිලා ඉන්නේ. මට මේක අස් කරලා දීපල්ලා ඈ. නෝ ප්‍රොබ්ලම්. අස් කරලා දෙන්නම් කරුණේ බ්‍රෝ. මෙන්න කොල්ලෝ. දැන් ඔබ තනියම අස් කරනවද මේක? මම යනවා එහෙනම්. මේ ගෙදර එන පාළු පාටයි නේ බං. වරෙල්ලකෝ මේක ඉක්මනට ඉවර කරමු. අද සෝමේ මාමයි කඩේට සීනි මුරුක් වෙනවා කිව්වා. සීනි මුරුක්කුවක්වත් කන්න යන්න. ඔව් ඉක්මනට ඉවර කරමු. මේ බං උක්කුන් අපි කොහෙන්ද බං පටන් ගන්නේ? කවුද යකෝ මගේ ගෙදරට ඇවිත් තියෙන්නේ? හිටපන්කෝ දෙන්නම් වැඩක්. මොකද බං උඹ ඔය ගැලදියෙත්ත භූමිතෙල් ගහලා වගේ නලියන්නේ? මම මේ වැඩ පටන් ගන්න කලින් ව්‍යායාම පොඩ්ඩක් කරනවා බං. 101යි 102යි 103යි. හරි දැන් පටන් ගමු. යෝ අයියලා මේ ඔයාලව හම්බෙන්න කවුද ඇවිල්ලා? මේ ඔබලගේ ඩොන්ටි මල්ලි නේ බං ඒ කතා කරන්නේ. ඔව් බං පුත කොහොමද පිස්සුනේ? දැන් ඇයි ඔබ අපිට කතා කරේ? අයියා පොලග කෝ අයින් යන් උතනින්. ජෝගියක් නේ මල්ලිත් කරන්නේ හાર્ට් ඇටැක් හැදෙන විහිළුනේ. උක්කුන් පොඩ්ඩක් මුත මේ කියලා දීහන්. මොකක්ද යකෝ උබේ කරේ? මේ මයිකල් අයියා ඕවට එන ගූ බයයි. තව පොඩ්ඩෙන් මෙතන ජීවිත හානියක් නේ. බලපන්කෝ. අනේ ඵලයයි යන්න. ආව් මොකද බං උඹ ඔය කරන්නේ? මට මුකුත් වෙලා නෑ. උඹට මොන හරි වෙන්න කලින් කියන්නේ. මොකද බං උබේ කතාද නිකන් ගල් ගෙඩියක් ඉරගෙන තියෙන වගේ? මේ බං මයිකල් බලපන් කවද හරි හිර වෙලාද කියලා. හිතපන් පොඩ්ඩක්. ඊළඟට මූත් හිර කරගෙනද කොහෙද? මේන් ඒ ගමන මුන් දෙන්න මෙතන නිදි. අනේ කොල්ලෝ බලපන් මුන් දෙන්නට මොකද උනේ කියලා. මේ වතුර එක ගහපන්. මුන් දෙන්නට මොනා වුණාද මන්දා? කෝ හොල්මන කෝ ගියාද? උඹලා දෙන්න තමයි හොල්මන. මෙන්න මෙහෙ නැගිටපන්. මේ මොකද බං උඹලා දෙන්නට උනේ? ඊට කලින් කියපන්කෝ ඔබට වතුර එක දුන්නේ කවුද කියලා. මට වතුර එක දුන්නේ මේ කවුද? ඔබ දෙක පාරම උනේ. කවුද ඔබට වතුර එක දුන්නේ? බෝ
අයියෝ ගහනවා කියලා මෙහෙමත් ගහනවද? නවත්තපිය ඕක තෝ හිතුවද මං රූකඩයක් කියලා මටත් කන් ඇහෙනවා මේ කවුද බං ඒ උඩුබුරන්නේ? ඒක තමා බං මේ ගෙදර හොල්මන් ඉන්නවා. ඉක්මනට අපි මේ ගෙදරින් පැනගමු. යෝ මයිකල් බ්‍රෝ මොකද කට වෙලා තියෙන්නේ? ඌව සිහිමුර්ජා වෙලා වැටිලානේ. ඒ නැගිටපන්. මේක ගෙදර කියලා හිතුවද? මොකද බං මුත ගැව්වේ? මුත මුගේ ආච්චි වෙහෙලද කොහෙදෝ බං එකපාරම ගිරිය කදාගත්තම විසුවල් එක්ක කෑ ගැහුවනේ. මම ඇවිදින් ඉන්නේද්දි හොල්මනන් ආවා. මේ බං උක්කුම් උඹට තේරෙනවද බං ඌ කියන දේවල්? යෝ මයිකල් බ්‍රෝ ඔය කියන්නේ මයිකල් බ්‍රෝ හෙන මෙහෙන අමු ගවයලු. උදේට කන්නේ පුන්නක්කුලු. මේ බං උක්කුම් උඹලගේ මල්ලි ඒකදේශික ගොන්වස්ස වුණාට යමක්කම තේරෙනවනේ. අනිත් එක උඹ මොකද්ද උඹ මතේ කියලා තිබ්බේ? උඹට මම අද කරුණා කරලා ඉන්න දුට්ටා. මුට දෙකක් අයින් එකක්. මෙන්න මූව කලන්තේ දාලා. හොල් මං අයියේ. මේ බම් මයිකල් මොකද්ද බං ඒ සිසිල් දියපාරක් ගන්නවා වගේ සද්දයක් ඇහෙන්නේ? නෑ බං මේ මට හොල්මන දැක්ක ගමන් බයට වගේ කල්සමේම සුදු දිය වුණා බං. මම අද උඹලව ඉතුරු කරන්නේ නෑ. මේ බං උක්කුම් මොකද බං දැන් අපි කරන්නේ? යෝ උකුන් අයියා මට හොද අදහසක් තියෙනවා. අනේ මේ කතවහගෙන හිටපන්. උඹ කරොත් කරන්නේ බෙල්ල ගහලා යන වැඩනේ. නෑ උකුන් අයියේ ගින්දර වගේ දෙන්නම්. වගකීමෙන් දුබ කියන්නේ. ඔව් වගකීමෙන් කියන්නේ. මොනාද උඹලා කුටු ගාන්නේ? යෝ හොල්මන් බ්‍රෝ උන් ආවා මෙන්න ආවා අරගෙනම ආවා. මේක බලන්නකෝ. මේ NSL Toon House අලුත් වීඩියෝ එකක් නේ. මේ බං උක්කුම් මූ කරන වැඩෙන් බෙල්ල ගහලා යයිද බං? ඇයි අහලා නැද්ද බං? බෙල්ල ගහලා ගියත් කඩ ගෙදර යනවා කියලා. එහෙනම් කමන්නේ. අලුත් වීඩියෝ එක බලන්නත් ඕනා. මේ උඹලගේ මල්ලි වැඩේ ෂේප් කරා වගේ නේ. ඒ වගේ බං. උඹලා හිතුවේ වැඩේ ෂේප් වුණා කියලාද? උඹලට බේරෙන්න ඕනේ නම් තව එක දෙයක් තියෙනවා. කෝ උදේට මසාජ් කරපල්ලා. මේ කරනවා හොල්මන් අයියේ. ඔය වත්තක් කවුලුවා මට බේන්න ඩාන්ස් එකක් දාපන් බලන්න. මේ හොල්මන් අයියේ මං සංගීතනේ කරන්නේ. හරි මට උඹගේ දුක තේරෙනවා තමා. එහෙනම් සින්දුවක් කියපන්කෝ. ඉන්නේ තුම්බරයි මහ කළු ගලක් යට කන්නෙත් කරවලයි රත් හා ලේබත්තට. අයියෝ කටවරද්ද ගත්තද කොහෙද? අනේ කොල්ලෝ පුළුවන් නම් ඕක නවත්තපන්. මුගේ ආච්චිට යකෝ ලස්සන සින්දුවක් කියපුවාම ඒකවත් අහගෙන ඉන්න බෑ. හොල්මන් අයියේ කේක ගෙනාවා. ඒ කවුදේ? තනකොළ හිර කරගත්ත ගොන්වස් එක්කගේ උඹේ ගාන්නේ. හොල්මන් අයියට තේ ගිනල්ලා. තේ ඔතින් තියපන් කොල්ලෝ. ඇයි දන්නේ කොල්ලෝ ටික තාම නැත්තේ? ගිහින් බලන්න ඕන ටිකක්. කොල්ලනේ උඹලා මං කියපු වැඩේ කරාද? කවුද කොල්ලනේ ඔය බෙරිහන් දෙන්නේ? මේ කරුණේ මාමා. මම මැරෙන්න කලින් උගෙන් පොලිස් සල්ලි ටිකක් අරගෙන ඒ ටික දුන්නෙත් නැහැ. අල්ල ගනීද දන්නේ දැන් මාව. කොල්ලනේ අද තුබල යමල්ලා ආයෙම මේ ගෙදරට ඇවිල්ලා අහුවෙන්න එපා මට. ආඩේ හොල්මන් අයියට මොකද උනේ? ඒක නෙවෙයි බං උක්කුම්. කෝ බං උඹලගේ මලයා. අනේ මන්ද බං ඌනම් ඔය කොහේ හරි ඇති. කෝ බං කොල්ලනේ උඹලා මුකුත්ම කරලා නැහෙනි. අපි අද ඉඳන් සමාජ සේවය කරලා ඉවරයි. අපි යනවා එහෙනම්. මුන් යකෝ වැඩි බාර අරගෙනත් දැන් බෑලු. යෝ සිගිති නංගි ඔයා මට කැමති නේද? ඔව් අයියේ. යෝ මං එහෙනම් ගිහින් එන්නම්. මේ බං උක්කුම් අරුබලගේ මල්ලි නේ බං. ඔව් බං අපේ මල්ලි තමා. මේකම උල කියන්න දෙපැයි බං.